hard, hardly, hardly ever, hardly any. I'm going to teach you about these 4 words starting from the word hard. hard වලින් පටන් ගන්න මෙන්න මේ වචන 4 තේරුම කියලා දෙන්න යන්නේ මේවා ටිකක් පැටලී සහිත වචන. confusing words කියන අපි ටිකක් පැටලෙන confuse වෙන විදිහේ වචන සෙට් එකක් තමයි මෙන්න මේ වචන 4. මොනවාද? hard, hardly, hardly ever and hardly any. අපි මොනින් බලමු hard කියන word එක. මේක අපිට adjective එකක් සහ adverb එකක් කියන දෙආකාරයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අපි adjective එක නැත්නම් නාම විශේෂණයක් විදිහට ගත්තොත් එහෙම මේකේ තේරුම එනවා මෙන්න මේ hard කියන වචනේ තද ඝනකම් අසීරු කියන්නේ. Let's see examples. Wait for the concrete to go hard. Wait for the concrete to go hard. Concrete එක වේලෙනකම් නැත්නම් concrete එක තද වෙනකම් බලාගෙන ඉන්න. නැත්නම් concrete එක තද වෙනකම් පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. Wait. Number 2. Diamonds are the hardest mineral. Diamonds are the hardest mineral. දියමන්ති කියන්නේ තදම පාෂාණය. නේ දියමන්ති කියන්නේ ලෝකේ තියෙන තදම පාෂාණය කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ hard water. මොනවද hard water කියන්නේ? hard water කියන අපි කිවුල් වතුර වලට. කිවුල් වතුර වලට අපි hard water කියලා කියනවා. Our water is very hard. Our water is very hard කිව්වොත් අපේ වතුර හරිම කිවුල් කියලා තමයි ඒකෙන් කියන්නේ. අපි මෙන්න මේ hard කියන word එක තව විදිහකට පාවිච්චි කරනවා adverb එකක් විදිහට. adverb එකක් කියන්නේ ක්‍රියා විශේෂණයක් විදිහට. එතකොට ඒකේ තේරුම් එනවා අපි මහන්සියෙන් යමක් කරනවා කියන්නේ. අපි කියමු I have to work hard today. You have to work hard today. මට අද have to කියන්නේ සිද්ධ වෙනවා. මට අද සිද්ධ වෙනවා මහන්සි වෙලා වැඩ කරන්න. I have to work hard today. Second example, many successful people have worked hard all their lives. Many successful people have worked hard all their lives. බොහෝ සාර්ථක මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවට. බොහෝ සාර්ථක මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට. ඔන්න අපි move වෙනවා next word එකට hardly. hardly කියන්නේ මොකද්ද? barely or scarcely. මේකේ සිංහල තේරුම විදිහට අපිට ගන්න පුළුවන් යන්තමින් අමාරුවෙන් අපි යමක් කරනවා කියන්නේ. Let's look at the examples. He hardly speaks. He hardly speaks. ඔහු යන්තමින් තමයි කතා කරන්නේ. බොහොම පොඩ්ඩයි නැත්නම් කතා කරන්නෙම නැති තරම් කියන තමයි මෙන්න මේ hardly කියන වචනේ පාවිච්චි කරන්නේ. Second example. Nick hardly slept. Nick hardly slept because he was so worried. Nick යන්තමට තමයි නිදාගත්තේ. මොකද ඔහු හිටියේ ගොඩක් දුකින්. Number 3. I can hardly wait for my birthday. එතකොට මෙන්න මේකේ තව තේරුමක් තියෙනවා අමාරුවෙන් කියලා. ඒතර මම කියනවා I can hardly wait for my birthday. මට මගේ උපන්දිනේ එනකම් hardly wait බලාගෙන ඉන්න
අමාරුයි කියලා කියනවා. This hard cannot be used instead of hardly. මේ hard කියන වචනේ hardly කියන වචනේ වෙනුවට පාවිච්චි කරන්න බෑ කියන එකයි මෙතනින් කියන්නේ. අපේ ඊළඟ වචනේ තමයි hardly ever. hardly ever. කවදාවත් නැති තරම්. කියන්නේ නැත්තම් rarely නැත්තම් seldom. කලාතුරකින් කියලා කියන්න අපිට මෙන්න මේ hardly ever කියන word එක පාවිච්චි කරන්න පුළුවන්. hardly ever. කලාතුරකින් කියන්න rarely seldom කියලා කියන්න අපිට මෙන්න මේ hardly ever කියන word එක use කරන්න පුළුවන්. Let's look at the examples. I hardly ever see my daughters. I hardly ever see my daughters. මම මගේ දුවලා දකින්නේ කලාතුරකින්. I hardly ever see my daughters. I hardly ever have a heavy breakfast. I hardly ever have a heavy breakfast. මං කලාතුරකින් තමයි බර උදේ ආහාර වේලා ගන්නෙ. heavy breakfast එකක් ගන්නෙ කියලා කියනවා. එතකොට මෙන්න මේ වචනයෙන් හැදිච්ච තවත් වචනයක් තමයි hardly any කියන්නේ. What's the meaning? Very little or very few. hardly any කියන්නේ බොහොම පොඩ්ඩක් කියන එක. I knew hardly anybody at the party but Kathy. I knew hardly anybody at the party but Kathy. මම දැනගෙන හිටියේ නැහැ කවුරුත් මේ ඒ පාටි එකේ හිටපු. නමුත් මේ කැතිව ඇරෙන්න කියලා කියනවා. but කැතිව හැරෙන්නට කියලා කියනවා. Second example. I have got plenty of friends but hardly any money. I have got plenty of friends but hardly any money. මට යාළුවෝ ඇති තරම් ඉන්නවා. නමුත් සල්ලි money මුදල් තියෙන්නේ බොහොම අඩුවෙන් කියලා කියනවා. මට යාළුවෝ ඇති තරම් ඉන්නවා. මුදල් තියෙන්නේ බොහොම අඩුවෙන් කියලා කියනවා. I have got plenty of friends but hardly any money. මම ගීතානි ටීචර්. මගේ channel එක subscribe කරලා ඔයගලන්ට මේ වගේ videos ටිකටම බලන්න පුළුවන්. Thank you.